හැලෝ අදත් ඔන්න මම My Finish Days YouTube channel එකෙන් අලුත් වීඩියෝ එකක් අරන් ආවා. ඉතින් මේ නිවාඩු දවසේ ඔයාලව ලස්සන තැනකට එක්කයි යන්නයි මේ සූදානම් වෙන්නේ. යමු ඔයාලත් මාත් එක්ක. ඉතින් අද මම එක්කගෙන ආවේ ඔයාලව තම්පරේ නගරේ තියෙන ඔබ්සර්වේෂන් ටවර් එකක් බලන්න. ඉතින් මේ ටවර් එක තියෙන්නේ තම්පරේ නගරේ වගේම සර්කනියමි ප්‍රදේශයේ. ඇඩ්වෙන්චර් පාක් එකත් ඒ ටවර් එක යටම තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. අපි ගිහිල්ලා බලමුකෝ ඉතින් මේ ටවර් එක ඇතුළට කොහොමද කියලා. මම මේකේ දැක්ක විශේෂම දෙයක් තමයි මේ ලිෆ්ට් එක. ඔයාලත් බලන්නකෝ ඒක විශේෂ නැද්ද කියලා. ඔබ්සර්වේෂන් ඩෙක් එකට විතරක් යන්න නම් අවුරුදු 16ට අඩු දරුවන් සඳහා යූරෝ 6ක මුදලක් සහ ඊට වැඩි අනිකුත් අයගෙන් යූරෝ 10ක මුදලක් අය කරනවා වගේම අවුරුදු 4ට අඩු දරුවන් සඳහා නොමිලේ ඇතුල් වෙන්න පුළුවන්. නසින්නේඋල්ලා කියන්නේ ෆින්ලන්තයේ තම්පරේ නගරයේ පිහිටි ලොකුම හා ජනප්‍රියම නිරීක්ෂණ කුළුණයි. මේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 168ක් උසයි කියලා තමයි කියන්නේ. 1971 තමයි මේ නිරීක්ෂණ කුළුණ හදලා තියෙන්නේ. ඒ වගේම මේකේ තියෙන විශේෂත්වය වන්නේ මුළු තම්පරේ නගරයම 360 view එකකින් දැක ගන්න පුළුවන් වීම. ඉහළ ඉඳන් පේන තම්පරේ නගරයම වැව් වනාන්තර සහ ඇඩ්වෙන්චර් පාක් එකත් හරි ලස්සනට අපිට මේ මුදුනේ ඉඳන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ හරි ලස්සන දසුන් වලින් අමුතුම අත්දැකීමක් අපිට ලැබුණා. ඉතින් ටවර් එකේ තියෙන මේ ටෙලිස්කෝප් පාවිච්චි කරන්න අපි ගාව කොයින්ස් තිබ්බේ නැහැ. ඔයාලා ඔබ්සර්වේෂන් ටවර් එක බලන්න යනවා නම් කොයින්ස් ටිකක් අරගෙන එන්න අමතක කරන්නත් එපා.
My Finish Days YouTube channel එක හැදුවෙම අපි යන තැන්වල සුන්දර මතකයන් එකතු කරගන්න වගේම ඒ හැමදේම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මගේ channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලාත් ආදරෙන් මතක් කරනවා ඔයාලට. අපි මේක ඇතුළට එද්දි ගත්ත ටිකට් එකට මේ කොෆි ෂොප් එකෙන් කොෆි ටී හරි ඩ්‍රින්ක් එකක් හරි ෆ්‍රී ගන්න පුළුවන්. ඉතින් අපි මේ view එක enjoy කරන ගමන්ම කේක් කෑල්ලක රස බලන්නත් අමතක කළේ නෑ. ඉතින් අපි ස්ට්‍රෝබෙරි චොක්ලට් කේක් කෑල්ලකුයි චොක්ලට් ඩෝනට් එකකුයි තමයි ගත්තේ. ඉතින් අපි මේ view එකත් එක්ක චොක්ලට් කේක් කෑල්ලේ රස බලමින් ගොඩාක් වෙලා කතා කර කර මේ සුන්දර මොහොත enjoy කළා. ඉතින් දවසක මේ ඇඩ්වෙන්චර් පාක් එකේ තියෙන රයිඩ්ස් වලත් යන්න ඕනි කියලා අපි කතා වුණා.
තවත් විශේෂ දෙයක් තමයි මේ ටවර් එකේ තියෙන රෙස්ටොරන්ට් එක. ඒක විශේෂ වෙන්නේ විනාඩි 45ක් ඇතුළත භ්‍රමණය වෙන අපන ශාලාවක් නිසා. ඉතින් අපි මේ ඔබ්සර්වේෂන් ටවර් එකට සමු දීලා තවත් ලස්සන තැනක් බලන්න ගියා. ඉතින් එහෙට යන්න කලින් තවත් චුට්ටක් අපි පල්ලෙහා ඇවිද්දා. ඔන්න දැන් මේ අපි ආවේ මං අර කිව්ව තැනට. දන්නවද මේ කොහෙද කියලා? තම්පරේ ඉන්න කෙනෙක් නම් දැනටමත් දන්නවා ඇති. ඉතින් මේක තමයි හඩන්පෑ ප්‍රදේශයේ තියෙන රෝස් ගාඩන් එක. වැවක් අසල පිහිටා ඇති මේ වර්ණවත් රෝසමල් උද්‍යානය ප්‍රවේශ වීම සම්පූර්ණයෙන්ම නොමිලේ. ඒ වගේම පැය 24ම විවෘතව තියෙනවා. අපි මෙතෙන්ට එන දවසේ තවමත් පැලවල මල් පිපිලා තිබුණේ නැහැ. නමුත් පිපිලා තිබුණ මල් වලින් එන සුවඳත් එක්කම වටපිටාවේ තියෙන නිස්කලංක බව සහ වැසිබර දේශගුණෙත් එක්කම අපිට දැනුනේ ලංකාවේ නුවරඑළිය වගේ ෆීලින් එකක්. රෝස මල් වර්ග 200කට වැඩි ප්‍රමාණයක් රෝපණය කරලා තියෙනවා වගේම උද්‍යානය නගර මධ්‍යස්ථානයට ආසන්නවම පිහිටා තිබුණත් නිවුණු සංසුන් බවකින් වටපිටාවම සැරසිලා තිබුණා. ඔයාලටත් පේනවනේ. වැස්ස නිසාද කොහෙද මේ රෝසමල් වල පෙති ගොඩාක් හැලිලා තිබ්බා. මට නම් ඒව දකිද්දි හරිම ලෝභ හිතුණා.
එක එක පාටින් එක එක වර්ගවලින් මේ රෝස උද්‍යානය හැඩවෙලා තිබ්බා. මේ කිසිම පැලයකට මලකට ගසකට සහ පරිසරයට හානි නොවන ආකාරයෙන් මේ ස්ථාන රස විඳින්න අපි වග බලා ගන්න මතක තියාගන්නත් ඕනේ. ගොඩාක් මල් අව්වට පර වෙලා වැස්සට හැලිලා තිබුණා. හැබැයි මේ උද්‍යානයේ තියෙන ලස්සන එයින් පොඩ්ඩක්වත් මැකිලා තිබුණේ නැහැ. ඉතින් ගොඩාක් සුන්දර කාලයක් අපිට මෙහිදී ගත කරන්න පුළුවන් වුණා. මේ පුංචි මොහොත අපි ගොඩාක් එන්ජොයි කළා. ඉතින් ඔයාලා දැනටමත් ෆින්ලෑන්ඩ් ඉන්න කෙනෙක් නම් තම්පරේ ඇවිදින්න බලාගෙන ඉන්නවනම් මෙතනට එන්නත් අමතක කරන්න එපා. ඉතින් අපි එතනටත් සමුදීලා ඇවිදලා මහන්සියටත් එක්ක අපි හැමෝටම බඩගින්නක් දැනුන නිසා කන්න තැනක් හොයාගෙන ගියා.
බුරිටෝ මීල් එක. කාලා බීලා ඉවර වෙලා අපි ගෙදර එන්න පිටත් වුණා. මේ වීඩියෝ එක ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඒ වගේම මේ වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. තවත් දවසක vlog එකක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට ගිහින් එන්නම්. subscribe කරන්නත් අමතක කරන්න එපා.